ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ වැලිබල් ෆිනෑන්ස් PLC ආයතනයෙන් නිකුත් කරලා තියෙන පුහුණු නිලධාරී තනතුරු පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්න සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් ස්කිප් නොකර බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාලා දැනටම ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න වැලිබල් ෆිනෑන්ස් PLC ආයතනයෙන් මෙන්න මේ දිනවල ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පුහුණු නිලධාරී තනතුරට ඔන්න අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් වැලිබල් ෆිනෑන්ස් PLC ආයතනයේ අභ්‍යාසලාභී රන් අය පුහුණු නිලධාරියෙක් විදියට සේවය කරන්න කැමති නම් ඔන්න ඔයාට පුළුවන් මේ සඳහා ඇප්ලයි කරන්න. ඉතින් අපි බලමු ඔයා මේකට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ඔයාගේ වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕනේ කියලා. ඒ වගේම මූල්‍ය කර්මාන්තයේ වෘත්තියක් අපේක්ෂා කිරීමට ඇති කැමැත්තක් තියෙන්න ඕනේ කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වල ජයග්‍රහණ අමතර වාසියක් වෙනවා කියලා නිවේදනයේ තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් වැලිබල් ෆිනෑන්ස් එකෙන් නිකුත් කරලා තියෙන පුහුණු නිලධාරී තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි බලමු ඔයා කොහොමද මේකට ඇප්ලයි කරන්න ඕනි කියලා. නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ ඔයාලගේ CV එක යොමු කරන්න කියලා. ඉතින් මේකෙදී ඔයාලගේ පෞද්ගලික විස්තර අමතර සුදුසුකම්, ඒ වගේම වෘත්තිමය සුදුසුකම්, අධ්‍යාපනික සුදුසුකම්, ඒ හැම දෙයක්ම ඇතුළත් කරලා ඔයාලා CV එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ හදාගත්තු CV එක careers@valuablefinance.com කියන ඊමේල් එකට ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ක්ලෝසින් ඩේට් එක විදිහට නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ 2026 මාර්තු 2. ඉතින් මාර්තු 2 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඔයා වැලිබල් ෆිනෑන්ස් එකෙන් නිකුත් කරලා තියෙන පුහුණු නිලධාරී තනතුරට කැමති නම් ඔන්න ඔයාට පුළුවන් මේ සඳහා ඇප්ලයි කරන්න. ඉතින් ඔයා අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරනවා නම් 2026 මාර්තු 2 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් මේ ගැන මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.